Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් අද මාත් එක්ක යන් ලස්සන flower bouquets දෙකක් මගේ අතින් හැදෙන විදිය බලන්න. එකටම අපි ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන ඉමු. ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මොන වගේද flower bouquets හදන්නේ, කඩදාසි වලින්ද, ribbon වලින්ද කියලා. මම flower bouquets හදන්නේ මෙන්න මේ pipe cleaner කියන බට වලින්. ඉතින් සේරම බඩු ටික ලෑස්ති කරගෙන වැඩේ පටන් ගන්න යනකොටම හැමදාම වගේ මගේ ඇඟිල්ල තුවාල වුණා. ඉතින් යාළුවනේ මම හැමදාම මල්බක් එකක් හදන්න පටන් ගන්නකොට මගේ ඇඟිල්ලට මොකක් හරි අකරතැබ්බියක් වෙනවා. මම ඉතින් ඇස් වහ යන්න කියලා හිතාගෙන හැමදාම බෙහෙත් දාගෙන වැඩේ පටන් ගන්නවා. මොකද ඉතින් එහෙමයි කියලා අපිට වැඩේ අතාරින්න බෑනේ. එකටම අපි මේ pipe cleaner මොකක් හරි පෑන් බටයක් හරි highlight එකක් වගේ එකක් අරගෙන අපි ඒක මේ ඔතාගෙන තමයි ඔය වගේ මල හදාගන්නේ. මංගාව මට ඕන කරන මලේ සයිස් එක ගන්න මංගාව තියෙන්නේ එකම දේ තමයි Cutex බෝතල. ඒකෙන් තමයි ඉතින් මම නම් මල් ටිකේ රවුම හදාගන්නේ. ඉතින් ඊට පස්සේ අපි අර රවුමට හදාගත්ත මල් ටික පෙති දිග ඇර ගන්න ඕනේ. පෙති මෙන්න මෙහෙම රවුමට දිග ඇරලා ලස්සනට මලක් වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි රවුමට හදාගත්ත මලේ පෙති ටික තව ටිකක් ලස්සට කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි මලේ අන්තිම ලුක් එක පේන්නේ ඔයාලට. මේකට මැදට පබලුවක් අල්ලලා කම්බියට සෙට් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි අන්තිමේට මලට පබලුවක් අල්ලලා කම්බියට මල හයි කරාම පේන විදිය මෙන්න මෙහෙමයි. මෙන්න මේ මල් ටික අපි දැන් රිජු ෆෝම් එකකට හයි කරගන්න ඕනේ. ලස්සනට රවුමට ෆ්ලවර් බොකේ එකක් වගේ තියෙන විදියට.
ඊට පස්සේ ඉතින් මෙන්න මෙම හදාගත්ත මල් බොකි එක රැපින් කරන්න තමයි තියෙන්නේ. ඒ වැඩේ තමයි මට මෙතන තියෙන අමාරුම වැඩේ. ඉතින් බලන්නකෝ ඒකත් හැදෙන විදිය. අන්තිමේට හදාගත්ත ෆ්ලවර් බොකි එක තමයි ඔය තියෙන්නේ. ඕක මම හැදුවේ උදේ වරුවේ. මම ඒකල්ලා රෑ වෙලා හැදුවා. ඊට වඩා ගොඩක් ලොකු ෆ්ලවර් බොකි එකක්. ඒකත් හැදෙන විදිය මම මේ වීඩියෝ එකට සෙට් කරලා තියෙනවා. ඒකත් බලන්නකෝ ඉතින්. වැඩි කතා නැතුව ඒකත් හැදෙන විදිය බලන්න ඉන්නකෝ. ඒකෙත් ඉතින් එකටම තියෙන ඉතින් අපිට මල් ටික හදාගන්න තමයි. ඊට පස්සේ ඉතින් රවුමට හදාගත්ත මල් ටිකේ පෙති දිග අරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් සේරම මල් ටික හදලා ඉවරයි. මෙන්න මේ මලට කම්බියයි මැදට පබළුව ඇල්ල ගන්න ඕනේ. පබළුව ඇල්ල ගන්න විදිය මෙන්න මේ වගේ තමයි පබළුව ඇල්ල ගන්න ඕනේ මෙන්න. ඔන්න තමයි මගේ ෆ්ලවර් බොකිස් හැදෙන්නේ. ඔයාලට මගෙන් ඕඩර්ස් දාන්න පුළුවන්. මම නම්බර් එක යටින් දාලා තියන්නම්. අද මගේ vlog එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. අලුත් vlog එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.